තවත් කෙනෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරලා මෙන්න මෙහෙම අහනවා. ડોක්ටර් මගේ වයිෆ් මගේ ශුක්‍රාණු බොනවා. එයා ඒවා තිත්තයි කියලා කියනවා. මම වයිෆ්ගේ ශුක්‍රාණු බොනවා. ඒක ඇඹුල් රසයි. ඉතින් මේකේ තියෙන්න ඕන ඇඹුල් රසක්ද තිත්ත රසක්ද කියන එක සම්බන්ධව. මම නැවත වතාවක් මේ මූලික ලිංගික දැනුම වලට ලබා දෙනවා. ඒ කියන්නේ අපිට පිරිමි අපිට ශුක්‍රාණු පිට වුණත් කාන්තාවන්ට ශුක්‍රාණු පිට වෙන්නේ නැහැ. කාන්තාවන්ගේ යෝනියෙන් නිකුත් වන්නේ ස්ත්‍රාවයක් පමණයි. මේ ස්ත්‍රාවය පිරිමි කෙනෙක්ගේ වේවා ගෑනු කෙනෙක්ගේ හෝ වේවා මේක ඇඹුල් රසක් සමහරට ලුණු රසක් සමහරට පොඩි මිහිරි ස්වීට් රසක් ගන්නත් පුළුවන්. සමහරවිට මේවල ලේ තිබීම නිසා බොහොම යකඩ රසක් මේකේ ඇති වෙන්නට පුළුවන්. ඉතින් කාන්තාවගේ මෙන්ස්ට්රුවල් සයිකල් එකේ එයා ඉන්න දින වකු අනුව මේ රහ පොඩ වෙනස් වෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී මේ යෝනියේ ස්ත්‍රාවයන් ආශ්‍රිතව නිකුත් කරනා බැක්ටීරියා නිසා මේ ස්ත්‍රාවයන් වල ටේස්ට් එක පොඩ්ඩක් වෙනස් වෙන්නටත් පුළුවන්. ඉතින් මේක මොන ටේස්ට් එකක් ආවත් ඒක නෝමල්. ඒ නිසා මේකෙන් දුගදක් නික්මෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේක ප්‍රශ්නයක් වීමට හැකියාවක් නැහැ. මම හිතන්නේ මේ දේ ඔයාලට පැහැදිලි වුණා කියලා.